ගොඩ් බ්‍රිජ් එකක් කරන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කියලා දෙනවා. ඉතින් ඕගොල්ලෝ මුලින්ම මේ මම මේ මුඩට ගිහලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම මේ බ්ලොක් එක ප්ලේස් කරලා පස්සේ අපිට මෙන්න මෙතනින් මගේ අන්න එහෙම බ්ලොක් ප්ලේස් කර කර යන්න පුළුවන්. ඒක තමයි ඉතින් ගොඩ් බ්‍රිජ් කියන එකේ සරලම තේරුම. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේක කරන එකත් අමාරුයි. ඒ වුණාට අපි ප්‍රැක්ටිස් එකම එක දිගට කරන්න ඉතින්. එතකොට නම් මේක ලේසි. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම ගිහිල්ලා මේක කෙලින්ම අපි මෙන්න මෙහෙම බ්ලොක් එක තියන්න ඕනේ. ඉතින් එහෙම තමයි කරන්න තියෙන්නේ. මටත් එච්චරම තාම උරු නෑ ප්‍රැක්ටිස් වෙන ගමන්. සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම උඩන් බ්ලොක් එකක් තියන්න තු මේකටම ඔයගොල්ලන්ට කරන් යන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම තියාගෙන ඉස්සරට යනකොට ඔන්නෝම් බ්ලොක් ප්ලේස් කර කර යන්න ඕන. මෙන්න මෙහෙම. ඉතින් මේක මං හිතනවා දිග වීඩියෝ එකක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා කියන්න. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් විනාඩි 3ක් විතර යනවා. ඉතින් මේ වීඩියෝ එක ඒ වුණාට ඉතින් බලන්න. වෙන වීඩියෝ කොච්චර ටයිම් තියනවද? මෙන්න මේ වගේ තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි ඊට ප්‍රැක්ටිස් වුණාට පස්සේ මෙහෙම තමයි යන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා මට මෙහෙම යන්න බෑ කියලා. ඉතින් මම ඒක ඔප්පු කරලා පෙන්නුවා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් සමුදෙමු. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ගියා.